ඔන්න ඉතින් අද මං අරගෙන ආවේ කැරමල් පුඩින් එකක්. අමුද්‍රව්‍ය 3ක් පාවිච්චි කරලා රසම රස පුඩින් එකක් හදාගන්න විදිහ තමයි මං අද ඔයාලට කියලා දෙන්නේ. එහෙනම් අපි වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද මේ පුඩින් එක හදාගන්නේ කියලා. පුඩින් එකට මුලින්ම අපි සීනි ටික තමයි කැරමල් කරගන්න ඕන. මෙන්න මේ විදිහට සීනි හැඳි දෙකක් දාලා සීනි ටික කැරමල් කරගන්න ඕන. සීනි ටිකක් රත් වෙනකොටම මෙන්න මේ විදිහට වතුර ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට කරකව මේක දුඹුරු පාට වෙනකම්ම අපි මේ කැරමල් එක හදා ගන්න ඕන. මෙන්න මේ වගේ කලයකට ආවට පස්සේ අපි මේක ලිපෙන් අයින් කරගන්න ඕන. ඊට පස්සේ අපි පුඩින් එක හදාගන්න භාජනයට මේ පැණි ටික දාලා පැත්තකින් තියන්න ඕන ටිකක් නිමෙන්න තියලා අපි ඉතුරු ටික හදාගමු. පුඩින් එක හදාගන්න මම බිත්තර 3ක් තමයි අරගත්තේ. බිත්තර 3ම වෙන වෙනම කඩලා මේ භාජනයට දාලා හොඳින් බීට් කරගන්න ඕන. හොඳට පෙන එනකම්ම බීට් කරගන්න ඕන. මෙන්න මේ විදිහට හොඳින් බීට් කරගත්ත බිත්තර ටිකට මම එකතු කරගන්නවා තවත් සීනි හැඳි 4ක්. ඒ සීනි ටිකත් එකතු කරලා හොඳින් බීට් කරගන්නවා. අනිත් අමුද්‍රව්‍ය විදියට මම පාවිච්චි කරන්නේ කිරිපිටි මේස හැඳි 4ක් දාලා හොඳින් දිය කරගෙන බිත්තර මිශ්‍රණයටම මම එකතු කරගන්නවා. නැවතත් මේ විදිහටම බීට් කරගන්නවා. ඊට පෙන එනකම්ම හොඳින් බීට් කරගන්න ඕනේ. මම දැන් එකතු කරගන්නවා එනසාල් කුඩු ටිකක් සහ ලුණු ටිකක්. මේ විදියට හොඳින් කලවම් කරගෙන මේ මිශ්‍රණය අපි පෙරා ගන්න ඕන. කලින් අපි නිවෙන්න තියපු සීනි කැරමල් එකට මේ මිශ්‍රණය එකතු කරලා පොයිල් කොලයකින් වහන්න ඕන. ජල වාෂ්ප ඇතුළට නොයන විදිහට පොයිල් කොලයකින් වහන්න ඕන. මේ පුඩින් එක හදන්නේ ලිපේ තියලා මේ විදිහට භාජනයක් ලිපෙන් තියලා රැග් ටිකක් තියලා වතුර ටිකක් දාගෙන ඒක උඩින් අපි හදාගත්ත මිශ්‍රණය තියන්න ඕන. විනාඩි 40ක් 50ක් අතර කාලයක අඩු ගින්දරින් මේක තඹ ගන්න ඕන. මේ තියෙන්නේ මං හදාගත්ත පුඩින් එක. මේ පුඩින් එක පැයක් විතර කාලයක් නිමෙන්න තියන්න ඕන. ඊට පස්සේ ෆ්‍රිජ් එකේ දාලා පැයක් විතර තියාගන්න ඕන. ඉතින් මේ තියෙන්නේ ෆ්‍රිජ් එකේ තියලා පැයකට විතර පස්සේ. හරිම ලස්සන පාටක් තියෙන්නේ. ඒ වගේම හරිම රසයි. බත් කාලා අතුරුපසක් විදියට ඔයාලට ගන්නත් පුළුවන්. ඔයාලත් මේ රෙසිපි එක try කරලා බලන්න. මගේ වීඩියෝ එක හොඳයි නම් subscribe කරන්න, like එකක් දාන්න. ඔයාලගේ කමෙන්ට් එක තමයි අපිට ගොඩාක්ම වටින්නේ. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් එනකන් ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.